වාටත් ඉංග්‍රීසි කතා කරගන්න අමාරුයිද? කතා කරන්න ගියාම ගොත ගහනවා, කියන්න දෙන අදහස කියා ගන්න බෑ වගේ එකක් තියෙනවද? ලැජ්ජ වෙන්න එපා මචං. මොකද මේ අපි දැන් මම නම් පර්සනලි ඉංග්‍රීසි මීඩියම් වල ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. ඉස්කෝලේ එකට තේරුණා. ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකකටත් වැටුණා. ඒනකොට මට ඒක සෙට් වුණේ නෑ මචං. ඉතින් මට සිංහල ඉගෙන ගන්නවා. මම සිංහල මීඩියම් එකේ ඉගෙන ගත්තා. මේ ඉතින් සිංහලෙන් වැඩ කටයුතු කරගෙන යනවා. අනිත් එක තමයි ඉතින් මට එහෙම ඉංග්‍රීසියෙන් දැන් මේ වගේ මේ කතා කරන ලයින් එකේ මට ඉංග්‍රීසියෙන් කතා කරගන්න බැරි හින්දා මම ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් තියෙන මම කතා කරන මම මේ පේන වීඩියෝස් තියෙන කන්ටෙන්ට් ගොඩක් වෙලාවට 99ක් මම සිංහලෙන් තමයි කරන්නේ. මම පේනවනම්. එහෙම නැත්තම් ඉතුරු ටිකේ මට කරගන්න ඕන නම් මම ටෙලිප්‍රොම්ප්ට් එකක් හරි මොකක් හරි පාවිච්චි කරලා තමයි මේ ඉංග්‍රීසි කතා කරන්න කන්ටෙන්ට් කරගන්නේ. මට එහෙම කියන්නේ පර්ෆෙක්ට්ලි සුද්දට තේරෙන ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් මචං මට. හරිද? අවුල තියෙන දැන් අර ලෝකල් සුද්දන්ට තේරෙන විදිහට පොඩ්ඩක් කතා කරගන්න අමාරුයි. මොකද ලෝකල් සුද්දෝ එන අර ලෙවල් එක එන උඩගෙන තියෙන මචං කියන්නේ ෆොරින් මිනිස්සුත් එක්ක කතා කරන්න පුළුවන් ෂේප් එකේ. ඒ මිනිස්සුන්ට අපි ඉන්නේ තේරෙනවා මං කියන එක පැහැදිලිව තේරලා තියෙනවා. මොකද මං සුද්දෝ කීප දෙනෙක්ම කතා කරලා වැඩ කරලා තියෙනවා. ඉතින් උන්ට තේරෙනවා අපි කියන්න හදන එක සහ අපිගේ අපේ අයිඩියා එක මොකක්ද කියන උන්ට තේරෙනවා. අර ලෝකල් සුද්දොන්ට පොඩ්ඩක් කියන්නේ ශ්‍රී ලංකන් පොඩේ සුද්දු වෙන්න හදන කට්ටියට පොඩ්ඩක් අපි කියන ඉංග්‍රීසි මචං තත්ත්වෙට මදි වගේ එකක් තියෙනවා. ඒක පැත්තකින් තියන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් ඔයාගේ වැඩ කටයුතු වලට ඔයා කරන බිස්නස් එකට හරි ඔයා කරන කන්ටෙන්ට් වලට හරි ඉංග්‍රීසියෙන් ඒක කරගන්න ඕන නම් ඉතින් කෝස් එකක් කරන්න මචං. ලංකාවේ ඕන තරම් ස්පෝකන් ඉංග්ලිෂ් කෝසස් තියෙනවනේ. එහෙම හොඳ එකක් හොයාගෙන එහෙම කෝස් එකක් කරන්න. එතකොට ඔයාට ඉංග්‍රීසි කතා කරගන්න පුළුවන් සහ ඉංග්‍රීසි නිතර දෙවිල ඔයා කතා කරනවා නම් මම හිතන්නේ නිකම්ම පොඩ්ඩක් ඒක පුරුදුත් වෙනවා. නැත්තේ නෑ දැන් අපි මං එහෙම වැඩ ගන්න තැනත් ඉංග්‍රීසියෙන් අපේ කතා කරනවා නම් නම් වෙදි පොඩ්ඩක් I can speak in English little bit but එහෙම පොඩි හැකියාවක් තියෙනවා. නැත්තේ නෑ. හැබැයි මට කියන්න තියෙන වැදගත්ම දේ මේක මචං. අපිට ඉංග්‍රීසි කතා කරගන්න බැරි එකට මොකක්ද කියන්නේ? ඒක මග හැරව ගන්න දේවල් අපිට තියෙනවනේ මචං. අපිට Google Translate කරන්න පුළුවන්. දැන් AI වලින් ඒක translate මේ පැත්තෙන් තියෙනවා. ඊට අමතරව අපිට පුළුවන් මචං ඉංග්‍රීසි සිංහලයි දෙකම පුළුවන් මිනිස්සෙක් එක්කන් ගිහිල්ලා ඉවරලා අපි සිංහලෙන් කියන එක ඉංග්‍රීසියට හරව ගන්න පුළුවන්. ඒ උට කියනවා ට්‍රාන්ස්ලේටර් කියලා මචං. එහෙම අවස්ථා තියෙන ඔයාට ඉංග්‍රීසි කතා කරගන්න බැරි නම් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයා දැන් හිතන්නකෝ බිස්නස් එකක් හරි මොකක් හරි ලොකු ඩීල් එකක් වා අස්සම් කරන්න වගේ යනකොට වාට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි මචං ඉංග්‍රීසි වාට තේරුම් ගන්න පොඩි හරි හැකියාවක් තියෙන එක වටිනවා. හරිද? මොකද ට්‍රාන්ස්ලේටර් හැම වෙලේම ඔයාලට කියන එක හරි කියලා උපකල්පනය කරගෙන ඔයා බිස්නස් ඩීල් එකක් වගේ එකක් දාන්න යන එක පොඩ්ඩක් භයානකයි කියලා මට හිතෙනවා. ඒක වරදින්න පුළුවන්. ඒ වුණාට මේ ඔයාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් නම් මරු මචං. දැන් මට වුණත් ඕන එකෙක් ඉංග්‍රීසියෙන් මොනවා හරි අහුවම ඒක තේරෙනවා මචං. එතකොට ගලපලා මොකක් හරි දන්න ඉංග්‍රීසියෙන් උත්තරේ දෙන්න දන්නවා. හැබැයි අර ඒක මචං වෙන ප්ලැට්ෆෝම් එක ගිහිල්ලා අර මිනිස්සු දෙනෝදාහක් මැද්ද කතා කරන්න පුළුවන් මට්ටමේ ඉංග්‍රීසි හැකියාවක් මට නැහැ. ඉතින් මම මේ කන්ටෙන්ට් එකත් සිංහලෙන් කරන්නේ මට පුළුවන් දේ ඒක. එහෙම නැත්නම් අර විදිහට මම කිව්වේ ටෙලිප්‍රොම්ප්ට් එකක් දාගෙන ඒ විදිහට ඒක කරනවා. වැඩේ තියෙන්නේ දැන් අර විදිහට කාවාරි රිප්‍රසන්ට් කරන කම්පැනියක් රිප්‍රසන්ට් කරන්න එහෙම යනවනම් ඒ බිස්නස් ඩීල් වෙන්නේ ඉංග්‍රීසි වලින් නම් ඒක මචං රික්වයර්මන්ට් එකක් නම් ඔයා දන්නවනම් පැහැදිලිව ඒ තැනදී ඉංග්‍රීසියෙන් තමයි මේ ඩීල් එක කරන්න වෙන්නේ කියලා. ඔයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. වාගිල්ල එතන චොක වෙන්න බෑ. මොකද ඔයාට කියාගන්න තියෙන දේ කියාගන්න බැරි වුණාම මචං එන අප්සෙට් නේ. ඒක එන සෙල්ෆ් ගිල්ට් එකක් තියෙනවනේ. මං කතා කරන්නේ සිංහලෙන්. අනිත් උන්ට තේරුණත් නැතත් එකයි. ඒ හින්දා මම දන්නේ ඉංග්‍රීසියෙන් මං කතා කරනවා. මගේ මදර් ටං එක සිංහලෙන් හින්දා එහෙම කියලා. එහෙම කියන එක හරිය නෑ මචං. අපේනේ අඩුපාඩුව තියෙන්නේ. මේ මිනිස්සු සිංහල ඉගෙන ගන්න බෑනේ. හරිද? එමේ ජාත්‍යන්තර භාෂාවක් විදිහට ලෝකේ කනෙක්ට් වෙලා තියෙන ඉංග්‍රීසි වලින් වැඩි හරියක්. ඉතින් ඒ හින්දා අපි ඉඳලා ගන්න ඕනේ මොකක් හරි ඒකට උත්තරයක් අපි හොයාගන්න. එහෙම ඩීල් කරනවා නම් මං කියන්නේ. ඔයා මේක බලන ඔයා මොකක් හරි එහෙම ඩීල් එකක් දාන නම් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒකට ඕල්ටර්නේටිව් එකක් හොයාගන්න. කොහොමද මම මේක කරන්නේ? එහෙම ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරනවා. නැත්නම් මම Google
ට්‍රාන්ස්ලේට් කරනවා. මොකද්ද මම ඒකට ගන්න ඔප්ෂන් එක. මොකද ඔයා අර වගේ ප්ලැට්ෆෝම් එකකට කොහොම ඉංග්‍රීසියෙන් කතා කරන ප්ලැට්ෆෝම් එකකට ගිහලා මම කතා කරන සිංහලෙන් විතරයි මට ට්‍රාන්ස්ලේටර් ඇසල වැඩකුත් නැහැ. මම දන්න ඉංග්‍රීසි මං කියනවා කියලා ඉවරලා ඔයා හිත හොරක් වෙන්න යන්න බෑ. අර වගේ කට්ටියක් නැති. අරවා දැකලා තියෙනවද මීම් එකක් තියෙනවා අර එන පොරවල් දෙකක් කතා කරන මතක නැහැ ඉන්නේ කවුද කියලා. එන පොරවල් දෙකක් කතා කරනවා මැද්දේ නිකන් අර වඳුරෙක් වගේ එකෙක් මෙහෙම අර ඔළුව තියාගෙන කල්පනා කර කර ඉන්නේ. අන්න ඒ වගේ තත්යකට වැටෙනවා මචං ඔයාට එහෙම කරගන්න බැහැ. එහෙම නැත්තම් වා දැන් හිතන්නද ඔයාට රට යන්න කිසිම අදහසකුත් නැහැ. වා ගෙදරට වෙලා අම්මගේ තාත්තෙන් කාලා හරි මම නැත්තම් ගමට වෙලා කුඹුරක් කුපිතලක් කරගෙන එහෙම ජීවත් වෙන අදහසක් නම් තියෙනවා. වාට ඉංග්‍රීසි කියන එක වැඩක්ම නැත්තම්. ලෝක ඉස්සරහට යද්දී වාට ජාත්‍යන්තරිත් එක්ක ලෝකෙත් එක්ක ගනුදෙනු කරද්දී දැන් ඉන්ටර්නෙට් එකේ මචං මොකක් හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරද්දී ඒකේ ඇග්‍රීමන්ට් එක හරි ඇක්සෙප්ට් කරන්නේ නැහැ. හරි මොකක් හරි වාට කියවලා තේරුම් ගන්න බැරි නම් ඒක ඔයාටම ප්‍රශ්නයක් නේ. ඒ ජාත්‍යන්තරයේ ප්‍රශ්නයක්වත් ඒක වෙන කාගවත් ප්‍රශ්නයක්වත් ඔයාට ඒක කවුරුත් උගන්නමු නැති ප්‍රශ්නයක්වත් ඒක මචං කාටවත් බ්ලේම් එක දාලා වැඩක් නැහැ. මොකද ඔයාට තමයි ඉංග්‍රීසි ඕන වෙන්නේ. ඉතින් එතකොට ඔයා දැනගන්න ඕනේ ඉංග්‍රීසි ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් මම කරපු දේ මම ඔයාලට කියන්නම්. හරිද? මම මුලින්ම කරේ දැන් මටත් ඉතින් එහෙම ඉංග්‍රීසි කතා කරන්න දැනටත් එහෙම ලොකුවට බෑ. හරිද? මාර විදියට මම එහෙම කතා කරන්නේ නැහැ. මට සාමාන්‍යයෙන් ඉතින් ගලපලා කතා කරන්න පුළුවන්. හැබැයි මට ඉංග්‍රීසි තේරුම් ගන්න ඕන මම ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකක් කරලා තියෙනවා. ඒතර ඒ වුණාට ඉංග්‍රීසි පාවිච්චි වෙන්නේ නැහැ එහෙම ලොකුවට. මගේ අර නැචරල් මේක දෙන සිංහලෙන්. හරිද? ඉතින් මම කරපු දේ තමයි මුලින්ම ඉංග්ලිෂ් ෆිල්ම් එහෙම සිංහලට සබ්ටයිටල් දාගෙන බලන්න ගත්තා මචං. සිංහල සබ්ටයිටල් එක දාගත්තා ඉංග්‍රීසි මූවි ටික බලුවා. එතකොට ඉංග්‍රීසි අදහස සිංහලෙන් තමයි තියෙන්නේ. ඒතකොට ඉංග්‍රීසියෙන් මොකක් කියවත් මට වැඩක් නැහැ. කැරක්ටර් එක සිංහලෙන් තියෙනවා මුලින්. කාලයක් එහෙම බැලුවා. ඊට පස්සේ මම කරපු වැඩේ මං තීරණය කරන්නේ මොකක් හරි කරලා මේක දැන් තේරුම් ගන්න ඕනේ. ඒකට හේතුව මචං ඉංග්‍රීසි පුළුවන් කර ගැනීමටත් වැඩිය මට ඕන නැත්නම් විෂුවල් එකේ තියෙන දේ අපිට මගහැරෙන්න පුළුවන් සිංහල සබ්ටයිටල් දාගෙන හිටියම. අපි ඒක කියවන්න ඕන අර අහන්න ඕනේ. එහෙමනේ. එහෙනම් මට කාලයක් ඇද්දි හිතුණා නෑ. මං ඉංග්‍රීසි සබ්ටයිටල් දාගෙන බලපන් කියලා. එතකොට තව අවුරුද්දක් වගේ කාලයක් කවුරුත් එකමාරක් විතර කාලයක් මම ෆිල්ම් ටීවී සීරීස් බලද්දි ඒකට එන ඉංග්‍රීසි සබ්ටයිටල් එක කෙලින්ම දාගෙන මචං ඒකම බලුවා. එතකොට අර දැන් කැරක්ටර් එක නළුවන්ලිය කියන එක මචං එහෙම ඉංග්‍රීසියෙන් යටින් යනවා. එතකොට අයිඩියා එකක් තියෙනවා මොකද්ද මේ කියන්නේ. ඒක ටට්ටක් ගන්න තේරුම් ගන්න කියන වේගෙනම තේරුම් ගන්න බැරි වුණත් ඌ කියන්නේ මොකද්ද කියන එකේ අදහස මට ඉංග්‍රීසියෙන්ම ගන්න පුළුවන් වුණා ඊට පස්සේ. ඊට පස්සේ කාලයක් යද්දි මට ඉංග්‍රීසි සබ්ටයිටල් ඕනේ නැති තත්ත්වයකට පත් වුණා. අර දැන් UK ඒ කියන්නේ බ්‍රිටිෂ් ස්කොට්ලන්ඩ් වගේ ඒ වගේ මේ හදන ටීවී සීරීස් ෆිල්ම් මචං පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. උන්ගේ අර ඇක්සන්ට් එකක් එක්කනේ එන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බෑ. ටිකක් අමාරුයි. බැරි නෑ අමාරුයි. ඒවා ඉතින් ඉංග්‍රීසි සබ්ටයිටල් දාගෙනම දැන්ටත් බලනවා. හැබැයි දැන් ගොඩක් වෙලාවට ෆිල්ම් ටීවී සීරීස් මචං සබ්ටයිටල් නැතුව තමයි බලන්නේ. ඒකට ඒකේ අයිඩියා එක පියෝ අයිඩියා එක එනවා. එතකොට එතනින් පුරුදු වුණ මිනිස්සෙක් කතා කරද්දි දැන් අපි වැඩ ගන්න ෆීල්ඩ් එකෙන් මචං අපිටත් ඉතින් ක්ලයන්ට්ලා ගොඩක් සමහරලාට ඉංග්‍රීසියෙන් කතා කරන්න සෙට් වෙනවා. එතකොට මට කියාගන්න බැරි වුණත් මට යා කියන එක මුලින් තේරෙන්න එපා. ඊට පස්සේ මට පුළුවන් සිංහලෙන් හරි උත්තර දෙන්න. යාර දැන් එයා පුරුදු වෙලා තින්නේ ඉංග්‍රීසියෙන් කතා කරන්න නම් එයා අපිට සිංහලෙන් කතා කරන්න එනවට වඩා යාට කම්ෆර්ටබල් ඉංග්‍රීසියෙන් කතා කරන එක නම් යාට සිංහල තේරෙන්න පුළුවන්. එහෙම නැත්තම් අපිට තේරෙන්න ඕනේ යා මොනවද කියන්නේ කියලා හැම වෙලේම. මගේ මේ අයිඩියා එක ඒක. ඒ කියන්නේ අපි මොකක් හරි ගනුදෙනුවක් කරනවා නම් අපිට කතා කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒත් හැම වෙලාවකම අපිට තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕනේ. එතකොට මචං ඔයා දන්න ඉංග්‍රීසි මොකක්ම හරි ඔයා ඉංග්‍රීසි දන්නේම නැති වෙන්නේ දෙයක් නෑනේ. ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකක් විදිහට මචං ලංකාවේ උගන්වනවානේ. හැම ඉස්කෝලේකම පොඩි කාලේ ඉඳන් මොන්ටිසෝරි ඉඳන් මොන්ටිසෝරියේ තෝ ඉංග්‍රීසි වචන මොන්ටිසෝරි උගන්වනවානේ. ඉතින් ඒ තැන ඉඳන් අපිට පොඩි බේසික් අයිඩියා එකක් හැම වෙලේම තියෙනවා මචං. අපි ලංකාවේ ඉපදුනේ අපි ඉංග්‍රීසි දන්නේ වගේ ගොන් තර්ක වලට යන්න හොඳ නෑ මචං මිනිස්සු. අපි ජාත්‍යන්තරෙත් එක්ක ලෝකෙත් එක්ක ඉස්සරහට යන ගමනේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ලෙවල් එකට අපේ මට්ටම උඩට දාගන්න මචං හැම වෙලේම. ඒක ලෝකේ කොහොම ගියත් අපිට වැඩක් නෑ වගේ ඉන්න පුළුවන්. දැන් චීනේ ඉන්නේ කොහොමද? රෂ්‍යාවේ ඉන්නේ කොහොමද? උන්ගේ සර්වයිවල් එක උන්ට වැඩක් නෑ මචං. ඉංග්‍රීසි පුළුවන් රටවල් තිබුණත් එකයි උන්ට නැතත් එකයි. උන් රට හදාගෙන තියෙන්නේ උන් විදියට සර්වයිව් වෙන්න. මම හිතන්නේ නෝර්ත් කොරියාවලත් උන්ගේ භාෂාව මොකක් කරදම කතා කරන්නේ.
මට මතක විදිහට ෂුවර් නෑ. හැබැයි චීනේ, ජපානේ, රෂ්‍යාව වගේ රටවල් වල මචං උන්ගේ භාෂාව කතා කරන්නේ උන් ඉංග්‍රීසි කතා කරන්නේ රට ඇතුලේ. හැබැයි උන්ට ඉංග්‍රීසි කතා කරන රටවල් වලින් ගන්න දෙයක් නෑ. ඒ කියන්නේ ලොකු උදව්වක් උන්ට ඕනේ නෑ. උන්ගේ රටවල් ඇතුලේ සවයි. හැබැයි දැන් අපි වගේ රටක් මචං අපි ගොඩාක් වෙලාවට දැන් අපි YouTube එකෙන් සල්ලි හොයනවා. ඊට පස්සේ මොකක් කර ෆයිවර් වගේ ඒවයි ෆ්‍රීලාන්ස් වගේ ඒවයි හැම එකෙම මචං පිටරට මිනිස්සුත් එක්ක තමයි අපේ සම්බන්ධකම තියෙන්නේ. ඉතින් මේ හැම වෙලාවකදීම අපිට ඉංග්‍රීසි භාෂාව ඕන වෙනවා. කවුරු හරි කියනවා ඉංග්‍රීසි ඕනේ නැහැ උඹ සිංහලෙන් කතා කරපන්. ඒව මචං මොරු මාරිසි. ඒවට අවු වෙන්න එපා. ඒ වෙන මැච් ගහගත්තේ උන්ට එහෙම වෙන්න පුළුවන්. හරි ඉංග්‍රීසි ඕනෙම නැහැ කියලා එකක් තියෙන්න විදියක් නැහැ. මොකද අපි ලෝකෙත් එක්ක හැම වෙලෙම කනෙක්ට් වෙන්නේ ඉංග්‍රීසි එක්ක. එතකොට අපිට ඉංග්‍රීසි ඕන වෙනවා. කවුරු හරි කියනවා අපි මේ හෙල්ල බෞද්ධ අපිට සිංහල විතරයි ඕන නැහැ. එහෙම වෙන්න බෑ මචං. අපිට අඩුම ගානේ ෆිල්ම් එකක් බලන්න හරි උඹලට ඉංග්‍රීසි තේරෙන්න බෑ. ඒකනේ ඒකේ ආතල් එක තියෙන්නේ. එහෙම නැත්නම් මොකද දැන් ඉන්ටර්නැෂනල් නිවුස් එකක් බලලා තේරුම් ගන්න මොකද්ද ලෝකෙ වෙන්නේ කියලා අදහසක් ගන්න. නාසයෙන් අතට ගිහිල් ගිහලා මොනවද මේ රිසර්ච් කරේ කියලා ඒ වගේ තැනකට යන්න වාට ඉංග්‍රීසි ඕන වෙනවා. එහෙම නැත්නම් අර මම මුලින් කිව්වා වගේ වා හේනක් කුඹරක් කොටාගෙන පැල් රැකගෙන ඒ ලයින් එකේ පෝර ටිකක් දාගෙන ඒ කරගෙන ඉන්නන වාට ඉංග්‍රීසි ඕනේ නැහැ. ඔයා ඉන්න තැන මුලින් තීරණය කරන්න ඕනේ. ඔයා කොහෙද ඉන්නේ වාට මොනවද ඕන වෙන්නේ. මම නම් එහෙමයි. දැන් මට ඉංග්‍රීසි මචං මම සෝෂල් මීඩියා වල වැඩ කරද්දී YouTube එකට කන්ටෙන්ට් දාද්දී මට ඉංග්‍රීසි ඕන වෙනවනේ. එතකොට මම ඉංග්‍රීසි ඒ ගන්න මම ඉගෙන ගත්තා මචං. හරිද? එහෙනම් මුලින්ම බලන්න ඕන අපි කොහෙද පොසිෂන් වෙන්නේ. අපිට මොන ලැන්ග්වේජ් එකද ඕන වෙන්නේ. අපි කම්ෆර්ටබල් වෙන්න ඕන කොහොමද? ඒක අපි ලංකාවේ කියන එක නෙමෙයි එතනදි වැදගත් වෙන්නේ. ඔයා කාවද රිප්‍රසන්ට් කරන්නේ? මොන වගේ වැඩකටද වාගේ ජීවිතේ පාවිච්චි වෙන්නේ? ඔයාට කතා කරන්න වෙන්නේ කාත් එක්කද? ඒ වගේ දේවල් සලකලා බලලා තමයි තීරණය කරන්න ඕන. මම මේක ඉගෙන ගන්නවද නැත්ද? මට මේක ඕනද නැත්ද? එහෙම නැතුව අපි සිංහල අපිට වැඩක් නැහැ වෙන භාෂාවල් අපි සිංහල අපි බෞද්ධ. එහෙම එපා. හරිද? මම කියන්න උත්සාහ කරන්නේ ඒක මචං. හැම වෙලේම තමන් කොහෙද පොසිෂන් වෙන්නේ? තමන් කාව හරි රිප්‍රසන්ට් කරනවද? තමන් කම්පැනි දැන් ඔයාට කම්පැනි එක ජොබ් එකක් අරගන්න ගියොත් එහෙම ඒ කම්පැනි රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඔයා ඉංග්‍රීසි වලින් ක්ලයන්ට්ලා එක්ක කතා කරන්න ඕනේ. ඔයා හැන්ඩල් කරන්න ඕනේ ඉංග්‍රීසි වලින් ඒක ෆ්ලුවන්ට් වෙන්න ඕනේ කියලා. රික්වයර්මන්ට් එක ඒක නම් ඔයාට කියලා කියන්න බෑ ආම සිංහලෙන් කතා කරන්න. ඒක ඔයාට ජොබ් එක දෙන්නේ නැහැ මචං. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් සහ කැමති මිනිස්සු ඕන තරම් ඉන්න ඔයාගේ ජොබ් එක ගන්න. හරිද? කවුරු හරි කෙනෙක් කියනවා නම් ආවා සිංහලෙන් කතා කරන්න කියලා. හරි ඔයාට සිංහලෙන් කතා කරලා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. යන්න පුළුවන් සීමාවක් තියෙනවා. එතනින් එහාට ඉංග්‍රීසි කතා කරලා යන්න පුළුවන් සීමාව වෙන එකක්. එතකොට ඔයාට ඒක පුළුවන් වෙන්න ඕනේ. ඔයා එතනට යනකන. ඔයා එතනට යන්නේ නැත්නම් ඒක ඕනේ වෙන්නේ නැහැ. එයා මේ ගමේ කඩයක් දාගෙන චිල් එකේ මේ පාඩු ඉන්නවා නම් රේඩියෝ එකක් අහගෙන සින්දුවක් අහන ගමේ මිනිස්සුන් බරුටි අපි කොනන් ඔයාට ඉංග්‍රීසි වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම. හරිද? ඔයාට මොකක් හරි දෙයක් තේරුම් ගන්න තමයි ඕන වෙන්නේ. ඔයා එහෙම නිවුස් බලන්නේ නැත්නම් ජාත්‍යන්තරේ මොකද වෙන්නේ කියලා ඔයාට බැටගුත් නැත්නම් මොකක්වත් නිවුස් එකක් හරි එහෙම නැත්නම් වෙන ආසයකින් හරි මොකක් හරි ඉන්සිඩන්ට් කිසිම දෙයක් රිසර්ච් එකක් කිසිම අයිඩියා එකක් ඔයාලට ගන්න ඕනේ නැත්නම් ඉංග්‍රීසියෙන් හරි වෙන භාෂාවකින් හරි නෝ ඉෂුව මචං සිංහලෙන් කතා කරලා සිංහලෙන්ම මේ ඩීල් ඔක්කොම කරලා ජීවිතේ තියෙන සම්බන්ධම් ඔක්කොම කරලා ඊට පස්සේ මැරෙන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් හැම වෙලේම මම මේ හැම වෙලේම මේ කියන්න උත්සාහ කරන්නේ මේ මට මේක ඇතුලේ කියන්න ඕනේ මේ වගේ දේවල් මචං. මම මේ ප්ලැට්ෆෝම් එක මම හදාගත්තේ ඒකට. කාටවත් පර්සනලි මේ ගහනවා නෙමෙයි මම කියන්නේ ඔයා තීරණය කරන්න. අනිත් අය කවුරු වුණත් කවුරු මොනවා කිව්වත් වැඩක් නැහැ මචං. එක එක්කෙනා ඔයාව යූස් කරන්න ඕන තැන්වලදී එක එක කතා කියයි. ඒක ඔයාට වැඩක් නැහැ මේක ඔයාට වැඩක් නැහැ. එහෙම ඔයා වෙන්න ඕනේ නැහැ මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේවා. එහෙම කියලා එක එක්කෙනා කියයි මචං. ඒ එයාලගේ view එක. පොලිටිකලි හෝ මම නැත්තම් මොනවද රිලිජියස්ලි හෝ මොකක් හරි ඒගොල්ලන්ගේ view එකෙන් ඒගොල්ලෝ කියන්නේ. ඒ වුණාට ඔයා පර්සනලි කල්පනා කරලා බලන්න ඔයාට කොතනදීද මොකක්ද ඔයාට ඕන වෙන්නේ කියලා. ඉංග්‍රීසි ඕන වෙනවා නම් ඔයාට ජීවිතේ දැන් මට බැරි වුණොත් එහෙම මචං ඉංග්‍රීසියෙන් තියෙන මොකක් හරි ඩොකියුමන්ට් එකක් කියවලා දැන් YouTube එකට ඇප්ලයි කරද්දී හරි පාර්ට්නර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරද්දී හරි Facebook මොනටයිසේෂන් කරද්දී හරි මට ඒක කියවලා තේරුම් ගන්න බැරි නම් එක තමයි මම දැනගන්න ඕන ට්‍රාන්ස්ලේට් එකක් යූස් කරන්න. මට බැරිම නම් සහ මට පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඒ වගේ බේසික් නොලෙජ් එකක් ඉංග්‍රීසි ගත්තා කියලා මම රට ජාතිය පාවලා දෙනවා. මේ සිංහල ජාතිය පාවලා දෙනවා වගේ එකක් ඉන්න විදියක් නැහැ නේ. එහෙම ඕනේ නැහැ මචං. ඉතින්
අර වගේ ඕල්ටර්නේටිව් තියෙනවා. ඔයා කවදා හරි රටක ජනාධිපති වගේ වෙන්න වෙනවා නම් ඔයාට ඉතින් ජාත්‍යන්තරේ එක්ක අර වගේ අර චීනය රෂියා වගේ උන් මොන මගුල ගොත් කරන්නේ මම කතා කරන්නේ මගේ මොබ්බසාවෙන් කියලා ඔයාටත් ඉන්න පුළුවන්. හැබැයි ඔයාට තේරෙන්න ඕන උන් මොනවද කියන්නේ කියලා. නැත්තම් ඔයාට ඇරලා යනකම් ඔයා දන්නේ නැහැ. ඒකයි කියන්නේ ජාත්‍යන්තරේ ගනුදෙනු කරන භාෂාවක් ඉගෙන ගන්න කියලා. ඉතින් try එකක් දෙන්න. තනියෙන් ඉගෙන ගන්න ඕන තරම් YouTube එකේ ඊට පස්සේ තව වෙබ්සයිට් වල කෝස් ඕන තරම් තියෙනවා. ඊට අමතරව මචං ලංකාවේ සුපිරිම ගණේ දැන් සමහර කැම්ප් එහෙම තියෙන මචං මාස 3ක් විතර ගිහිල්ලා අතට ඉංග්‍රීසි කතා කරන කොපි වෙලියට යවන්නේ නැහැ කියලා. එහෙම ඒවත් තියෙනවා. ඕන තරම් ඔප්ෂන් තියෙනවා මචං. රටේ ලෝකේ ඕන තරම් ඔප්ෂන් තියෙනවා. එහෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් ඉතින් ඒ බොරු පයිලා. එයා වෙන දෙයක් කියන්නේ. දැන් මේ ගොඩක් වෙලාවට ඔය බලහන් ලංකාවේ ආදිවාසීන් ඉන්නේ මේ රට ගියාම උන්ට දැන් මොනවද ඉන්ටර්නැෂනල් දැන් යන්න රට යන්න යද්දි ටිකට් එක පාස්පෝර්ට් එක ඒවා වැඩි භාෂාවෙන් වලින් ගහලා දෙන්නේ නැහැ නේ මචං. ඒවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒකම සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙවලෙන් එහෙම මොකක් හරි ජාත්‍යන්තර භාෂාවක ඉන්න තියෙන්නේ. ඉතින් ඒ ලෙවල් එකට ඒ අදාළ තැන් වල තියන්න මේක මම කියන්නේ. ඔයා තීරණය කරන්න ඔයාගේ ජීවිතේ කොතනද පොසිෂන් කරගන්න කියලා තීරණය කළා ඉවරලා ඒ තැනට ඔයා රීච් කරන්න මොකක් හරි එලිමන්ට් එකක් යූස් කරන්න කො ඉංග්‍රීසි ඉගෙන ගන්න නැත්නම් ඉංග්‍රීසි පාවිච්චි කරන්න පුළුවන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ට්‍රාන්ස්ලේටිං ඔප්ෂන් එක මොකක් හරි පාවිච්චි කරන්න පුළුවන් බැරි නෑනේ ඉතින් එහෙනම් ඉංග්‍රීසි ඕනේ නෑ කියලා බයිලා ගහන්න එපා මචං ඉංග්‍රීසි ඕනේ ඕන වෙනවා ඕන වෙන්නේ නැත්තේ මං ගෝගේ හේනක් කුඹරක් කොටාගෙන ඉන්නනම් මට ඉංග්‍රීසි වලින් වැඩක් නැහැ හැබැයි ඒ ඉතින් මට පෝර එකේ ගහලා තියෙන මොනවද වගේ එකක් වුණොත් සමහරලාට ඕන වෙන්න පුළුවන් ලෝකෙත් එක්ක ඉස්සරහට යනවා නම් ඔයා ඒ ගමනේදී නැත්තම් ඉතින් ඔයා ඔහේ ගතානුගතික විදියට ඒ කාලේ 1800 ගණන් වල ලංකාවේ 900 ගණන් වල ලංකාවේ හිටිය විදිහටම ඔහේ ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ විදිහට ඔයාට ඉන්න පුළුවන්. ඉතින් එහෙනම් හිතලා බලන්න. ඔයා කොතනද පොසිෂන් වෙන්නේ කියලා. එහෙනම් ජය වේවා.